1912 අප්‍රේල් 14 සීතලෙන් පිරුණු ඒ අඳුරු රාත්‍රියේ මිනිස් ඉතිහාසයේ ලොකුම අභිමානය වුණ ටයිටැනික් නැව ඇට්ලාන්ටික් සාගර පතුලේ සදහටම සැඟවුණා. මිනිස්සු 1500කගේ විලාපයත් එක්ක ගිලුණු මේ නැව අහම්බෙන් සිද්ධ වුණ අනතුරක්ද නැත්නම් කවුරුත් නොදන්නා මහා පාවාදීමක ප්‍රතිඵලයක්ද? අද අපි හෙළි කරන්නේ ඉතිහාස පොත්වල ලියුනේ නැති ටයිටැනික් නැවේ අඳුරුතම අභිරහස් 5. බොහෝ දෙනෙක් විශ්වාස කරන්නේ එදා ගිලුනේ ටයිටැනික් නෙවෙයි. ඒ වගේම පෙනුම තිබුණ ඔලිම්පික් කියන නැව කියලා. ටයිටැනික් හැදපු වේටර් ස්ටාර් ලයින් සමාගම ඒ කාලේ ලොකු මූල්‍ය අර්බුදයක හිටියේ. ඔවුන්ගේ ඔලිම්පික් නැව අනතුරට ලක් වෙලා තිබුණත් ඒකට රක්ෂණ වන්දියක් ලැබුණේ නැහැ. ඉතින් ඔවුන් රහසින්ම ඔලිම්පික් කියන නැව ටයිටැනික් වගේ හැඩගැස්සුවා කියලා මතයක් තියෙනවා. ඒ කියන්නේ රක්ෂණ මුදල් ගන්න ඕන නිසා සමාගම විසින් හිතාමතා පරණ නැව ගිල්වලා දැම්මාද? එදා ඒ ගමන යන්න හිටපු නැවේ අයිතිකරු JP මෝගන් තමන්ගේ ගමන අවසන් මොහොතේ අවලංගු කළේ මේ මහ කුමන්ත්‍රණය ඔහු දැනගෙන හිටපු නිසාද? නැව අයිස් කන්දේ වැදුණු නිසා බඳ පැරුණා කියලා අපි හිතුවට ඇත්ත ඊට වඩා වෙනස් වෙන්න පුළුවන්. නැව ඉංගලන්තයෙන් පිටත් වෙන්නත් දින කිහිපයකට කලින් ඉඳන් ඒකේ ගල් අඟුරු ගබඩාවක විශාල ගින්නක් හටගෙන තිබුණා. ඉංජිනේරුවන් මේ ගින්න නිවන්න උත්සාහ කළත් ඒක සාර්ථක වුණේ නැහැ. සති දෙකක් තිස්සේ ඇවුලුණු ඒ අධික රස්නය නිසා නැවේ වානේ බඳ ඉතාමත් දුර්වල වෙලා තිබුණේ. අයිස් කන්දේ වැදුණු සැනින් නැව කඩදාසියක් වගේ ඉරිලා ගියේ මේ රහසිගත ගින්න නිසායි. ටයිටැනික් නැවේ ක්‍රෝව් නෙස්ට් එකේ හිටපු නිලධාරීන්ට අයිස් කන්ද කලින්ම දකින්න තිබුණා නම් මේ අනතුර වළක්ව ගන්න තිබුණා. ඒත් ඒ වෙලාවේ ඔවුන් සතුව දුර දක්න තිබුණේ නැහැ. පුදුම එකට වගේ ඒ දුර දක්න තිබුණු කැබිනට් එකේ අතුර තිබුණේ ඩේවිඩ් බ්ලෙයාර් කියන නිලධාරියා ගාවයි. නැව පිටත් වෙන්න කලින් ඔහුගේ සේවයෙන් ඉවත් කරපු නිසා ඔහු අතින් අත්වැරදීමකින් ඒ අතුර අරගෙනයි නැවෙන් බැහැලා ගියේ. ඒ පොඩි අතුර නැවේ තිබුණා නම් අදටත් ටයිටැනික් ඉතිහාසය වෙනස් වෙන්න තිබුණා. අනතුර සිද්ධ වෙන වෙලාවේ ටයිටැනික් නැවට සැතපුම් 20ක් විතර නුදුරින් SS කැලිෆෝනියා කියන නැව නතර කරලා තිබුණා. ටයිටැනික් නැවෙන් අහසට වෙඩි තියලා ආධාර ඉල්ලද්දි කැලිෆෝනියන් නැවේ නිලධාරීන් ඒක දැක්කා. හැබැයි ඔවුන් හිතුවේ ඒක නැවේ තියෙන සාදයක් කියලා. ඔවුන්ගේ රේඩියෝ පණිවිඩ හුමාරුයන්ටත් ඒ වෙලාවේ ක්‍රියාවිරහිත කරලායි තිබුණේ. ඒ නැව උදව්වට ආවා නම් කමක ජීවිතයක් නැති නොවි වේරගන්න ඉඩ තිබුණා. ඔවුන් උදව්වට නොආවේ ඇයි කියන එක අදටත් අභිරහසක්. ටයිටැනික් කියන්නේ නිකම්ම නැවක් නෙවෙයි. ඒක මිනිස් අභිමානයට සබාදහමට දුන්න ලොකු පාඩමක්. අභිරහස් දහසක් සාගර පතුලේ හංගගෙන ඉන්න මේ නැව තව අවුරුදු කිහිපයකින් බැක්ටීරියා නිසා සම්පූර්ණයෙන්ම දිය වෙලා යයි කියලා විද්‍යාඥයින් කියනවා. එදාට ඉතිරි වෙන්නේ අපි මේ කතා කරන මතකයන් විතරයි. ඔබ හිතන්නේ මේ අභිරහස් වලින් ඇත්තම රහස මොකක් කියලාද? පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්නත් අමතක කරන්න එපා. මේ වගේ වීඩියෝ බලන්න අපේ channel එක subscribe කරලා එකතු වෙන්න.